හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා සියලුම දෙනාම ඉතින් අපේ channel එකට ඉතාමත් ආදරේ. ඉතින් යාළුවනේ මේ channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි අද මම දාන්නේ. ඉතින් අපේ පළවෙනි vlog එක අපි පටන් ගන්න හිතුවේ ජයශ්‍රී මහ බෝධීන් අනුරාධපුරේ. ඉතින් අපි හිතුව විදිහටම උන්න ආවා අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්න. ඔන්න ඉතින් පළවෙනි දවසේ අද ආවේ අපි තුන් දෙනාම මමයි මගේ වයිෆ් අපේ චූටි පොඩ්ඩත් එක තමයි ආවේ. මුලින්ම අපි යනවා අපි දාගෙන ආවෝ හෙල්මට් සෙරප්පු කවුන්ටර් එකට බාර දෙන්න. හරි යාළුවනේ ඔන්න ඉතින් අපි සෙරප්පු සපත්තු ටික දාගෙන ආපු සෙරප්පු සපත්තු ටික ඔක්කොම ඇතුළට දීලා කවුන්ටර් එකට බාර දීලා අපි දැන් යනවා මේන් ගේට් එකෙන් ඇතුළට. මේන් ගේට් එකෙන් ගිහුවම මේ ප්‍රධාන ආරක්ෂක කුටියෙන් ඇතුළට තමයි යන්නේ. එතන මේන් ගේට් එක තියෙනවා එහා පැත්තේ. ප්‍රධාන ආරක්ෂක කුටියෙන් ඇතුල් වෙලා එහෙම අපි යනවා ඇතුල් වෙනවා. හරි අපිත් ගියමු ඉස්සරහට. හරි යාළුවනේ ඔන්න ඉතින් අපි ආවා ප්‍රධාන බුද්ධ මන්දිරයට. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යන සියලුම බැතිමතුන් ඉස්සෙල්ලාම එන්නේ මේ බුද්ධ මන්දිරයට. මෙතනට ඇවිල්ලා මල් එහෙම පූජා කරලා තමයි බෝමලුවට යන්නේ. අපිත් ආවා ඇවිල්ලා ඉතින් මල් එහෙම පූජා කරලා ඔහොම අපි යනවා උඩමලුවට. හරි ඔන්න දැන් අපි යන්න හදන්නේ ඒ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ සිටින උඩමළුවට තමයි යන්නේ. පොඩ්ඩක් දාංගලෙත් පේනෝනේ ඔයාලට. ඉතින් ශ්‍රී මහ බෝධිය ගැන පොඩි විස්තරයක් කියන්නම් මම ඔයාලට. මෙම වෘක්ෂය තමයි යාළුවනේ මිනිස් දෑතින් සිට වූ ලෝක පරිණිතම වෘක්ෂය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතරම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට පිටතුන් පූජනීය ඇසත වෘක්ෂයේ දකුණු අංකුර ශාවකාවක් තමයි මේ ශ්‍රී මහ බෝධිය කියලා කියන්නේ. මේ බෝධීන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සංඝමිත්තා තෙරුන් වහන්සේ විසින් තමයි ඉන්දියාවේ දඹදිව සිට ලංකාවට වැඩම කෙරෙව්වේ. හරි අපි ගිහින් බලමු උඩට.
හරි හොඳ යාළුවනේ ඔන්න ඉතින් අපි ජයශ්‍රී මහ බෝධියෙන් පස්සේ අපි යන්න හදන්නේ ලෝව මහපාය ළඟට. ලෝව මහපාය ළඟින් අපි එහෙම යනවා මේ විශ්වයේ බලගතුම ස්ථානය වෙන රුවන්වැලි සෑය ළඟට. හරි කට්ටිය මේ තියෙන්නේ ලෝව මහපාය. මේක අපිට හම්බෙන්නේ ශ්‍රී මහ බෝධියේ ඉඳලා රුවන්වැලි සෑයට පයින් යන පාර ටික දුරක් යද්දි දකුණු අත පැත්තෙන් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ලෝව මහපාය කියලා කියන්නේ ඉතින් කිස්තුපුර පළවෙනි සියවසේ විතර දුටුගැමුණු රජතුමා විසින් නිදි කරපු භික්ෂු පෝස්තකාරයක් කියලා තමයි කියන්නේ මහා විහාරේ. මට මේක වීඩියෝ එක නම් හරියටම ගන්න බැරි වුණා. හරි යාළුවනේ ඔන්න අපි දැන් යන්නේ ඉතින් ඔයාලා කවුරුත් දන්න රුවන්වැලි සෑය ළඟට. ඒ අතරේ ඔන්න අපේ පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉඳගෙන නම් හරුවන්නේ නැහැ ඉතින් අන්සල්ලාව කියලා. හරි අපි එමිට යමු වෙන ඉස්සරහට. හරි ඔන්න යාළුවනේ දැන් නම් අපි රුවන්වැලි සෑය පරිසරේ පේන මානට මෙවිල්ලා ඉන්නේ. ඔය ඉස්සරහින් ඕගොල්ලන්ට පේනවා ඇති ඒ රුවන්වැලි සෑය පරිසරයට ඇතුල් වෙන ගේට්ටුව. ජයශ්‍රී මහ බෝධිය ඉඳන් එද්දි මේ තියෙන ගේට්ටුව. දැන් අපි ඇතුල් වෙලා ඒ පරිසරයට ඇතුල් වෙලා අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඒ වයිෆුයි පොඩි එක්කෙනා අපි චූටි පොඩ්ඩා යනවා ඉස්සරහින්. මම ඉතින් හිමීට යනවා ඊට පස්සේ වීඩියෝ එකත් අල්ලගෙන. යනකොට අපිට පාර දෙපැත්තෙන් හම්බ වෙනවා ජලකරාම පානීය ජලය. ඔය අපේ වයිෆෙන් පිටිපස්ස බලපුවා යනවා පේනවා. මම පස්සෙන් එනවද කියලා බලන්න. බීමට පමණයි. ජලකරාම තියෙනවා යන්න අපි කිලෝමීටර් 1කමාරක් විතර මේ පාරේ පයින් යන්න ඕන ශ්‍රී මහ බෝධිය ඉඳලා. කිලෝමීටරයක් වගේ මම හිතන්නේ. වැඩියටම ගානක් නෑ. හරි අපි යමු බලන්න ඉස්සරහට හිමිට. හරි ඔන්න යාළුවනේ අපි දැන් ඇවිත් ඉන්නේ චෛත්‍ය මළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව ළඟට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට දැන් පේන්නේ රුවන්වැලි සෑය. ඔන්න දැන් අපේ පුතා යනවා ඉස්සරහින් විතර වෙලා අම්මගේ අතේල්ලා ඇවිල්ලා දැන් යන ඔන්න ඉස්සල්ලාම චෙක් පොයින්ට් එකෙන් ඇතුල් වෙන්න තමයි යන්නේ. එන්න මම යනකොට ඔය මිඩල් ඩිටෙක්ටර් එකක් තියෙනවා. එතනින් එන සද්දේ මිනිහට ප්‍රශ්නයක්. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. ඔයාලට මට මේ වීඩියෝ කරන අතරතුර ලොකු ප්‍රශ්නයක් වුණානේ. මේ වීඩියෝ එඩිට් කර ඉන්න අතරේ මේ software එකේ මොකක් හරි අවුලක් ගිහිල්ලා ඉෂුව එකක් වෙලා මගේ ඔරිජිනල් ෆයිල් මිසින් කියලා වෙනවා. ඒ හින්දා වීඩියෝ එක පෙන්වන්න නැතුව ගියා ඒකට. full try එකක් දුන්න එක කොහොම හරි මේ හදාගන්න කොහොම try එකක් දුන්න ගන්න ඒත් බැරි වුණා. මේ අන්තිමේදී මම මේ software එක අයින් කරලා මේ වෙන software එකක් download කරලා මේ voice ටිකක් දාගත්තේ. මේ වැඩේ නම් quality නෑ. ඒ හින්දා වැඩේ හරියට කරගන්න බැරුණා යාළුවනේ. මේ දැන්ට ඔය low quality එකෙන් export කරපු වීඩියෝ එකක් තමයි මේ ඔයාලට දැම්මේ. කමන්නේ දැන්ට ඔයාලා වීඩියෝ බලාගෙන යන්න. මේ එතනින් එහාට කරන වීඩියෝ මම හොඳට දාන්න අවුලක් නෑ. මේ ඔයාලත් එන්න ප්‍රශ්නයක් නෑ. ඒක බලාගෙන යන්න දිගට. උතුර නෑ පුතේ.
පත්තු වල. හරියට තියන්න. ඉන්නත් පත්තු වල. අනිත් පැත්ත. පත්තු වල. පුතා පත්තු වල. පුතා මේකට බලන්න. පුතා. නිවා.